අපි අද කෙටියෙන් කතා කරමු මිස්ටර් ඔලිම්පියා වල හිටපු දක්ෂතම පරාජිතයන්. ඒ කියන්නේ වෙන කෙනෙක් එක්ක තරඟ කළා නම් අනිවාර්යයෙන්ම මිස් ඔලිම්පියා වෙන්න අවස්ථාවක් තිබිලා පරාජයටපත් වෙච්ච තරඟකරුවන් ගැන. Yeah, buddy. Lightweight. එහෙම තුන් දෙනෙක් ඉන්න ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් තමයි මයික් මෙන්ස් king of heavy duty. ඒ කියන්නේ ඔහුගේ ෆිසික් එක ඔහු තරඟ කරපු අවුරුදු වල heavy weight category එකේ number 1 වුණාට overall ගත්තාම යා ෆ්‍රැන්ක් සෙන්ටර් second විදිහට තමයි overall තරඟාවලිය finish කරේ. ඊට අමතරව අපිට ගන්න පුළුවන් Sultan of Symmetry නැත්නම් හැමෝම කැමති flex wheeler. flex wheeler ගොඩක්ම symmetrical classic bodybuilding type එකේ body එකක් තිබ්බ කෙනෙක්. නමුත් mass monsters ලට මුල් තැන දෙන්න පටන් ගත්ත කාලේ තමයි එයාගේ peak එක තිබ්බේ. එතකොට එයා ඩෝරියන් යේට්ස්ට සහ රොනි කෝල්මන්ට දෙවනියා විදියට තරඟාවලි කීපයක් නිමවට පත් වුණා. ඊට අමතරව the uncrowned king නැත්නම් කෙවින් ලෙබ්‍රෝන් ගොඩක් අයගේ favorite bodybuilder කෙනෙක්. super physique එකක් තියෙනවා. one of the best pair of shoulders. නමුත් ඔහු නැවතත් පරාජයටපත් වෙනවා ඩෝරියන් යේට්ස් දෙවරක් සහ කිං රොනි කෝල්මන්ට දෙවරක්. ඉතින් මේ තුන් දෙනා තමයි මම දකින්නේ මිස් ඔලිම්පියා දිනිය යුතුව තිබිලා. කියන්නේ අද වගේ වර්තමාන තත්ත්වයන් යටතේ මිස් ඔලිම්පියා තරඟ කළත් දිනන්න තිබිලා නමුත් දිනන්න අවස්ථාවක් ලැබිච්ච කට්ටිය විදියට. උදාහරණයකට මයික් වෙන්ස්ට perfect 300 marks score කරලත් මට හිතා ගන්න බෑ මිස් ඔලිම්පියාගේ overall ගත්තම second place එකක් තමයි ලැබුණේ. Thank you. Yeah, he is going to train like that, and stay in that, and live like that, and do that, do that, and do that. He don't have a chance against him. Yeah, buddy. Yeah, buddy. Yeah, buddy. Lightweight.